අපි අද කතා කරනවා අපේ A-level syllabus එකේ තියෙන 4 වෙනි පාඩම. logic gates. එහෙම නැත්නම් තාර්කික ద్వාර කියන පාඩම. ඉතින් මේ පාඩමට intro එකක් ගන්නවා නම් අපි මුලින්ම දැනගන්න ඕනේ මොකක්ද මේ logic gate එකක් කියලා කියන්නේ කියලා. හරිද? මොකක්ද logic gate එකක් කියන්නේ? ඒක දැනගෙන ඉන්න ඕනේ. එතකොට මම මෙහෙම කියන්නම්. දැන් අද කාලේ තියෙන computers ඊට පස්සේ smartphones ඔය වගේ ඕනම ඉලෙක්ට්‍රොනික් ඩිවයිස් එකක් වැඩ කරන්නේ ඔයාලා දන්නවා බයිනරි නම්බර්ස් පාවිච්චි කරලා. එහෙම නැත්නම් දැන් කරන්ට් එකෙන් මොනවා හරි ඩිවයිස් එකක් වැඩ කරනවා කියන්නේ ඔය කරන්ට් එකේ තියෙන්නේ ස්ටේට් දෙකයිනේ on සහ off. ඉතින් මේ ස්ටේට් දෙක රිප්‍රසන්ට් කරන්න අපි ගන්න බිංදුව සහ 1 නිසා මෙන්න මේ කියන බයිනරි වැලියුස් දෙකත් එක්ක තමයි සියලුම ඉලෙක්ට්‍රොනික් ඩිවයිසස් වැඩ කරන්න ගන්නේ. හරි. එතකොට මෙන්න මේ ඩිවයිසස් වල මේ බිංදුව සහ 1 නැත්නම් මේ බයිනරි වැලියුස් දෙක ප්‍රොසෙස් කරන්න විශේෂ වූ කම්පෝනන්ට් එකක් මෙන්න මේ ඩිවයිස් ඇතුලේ තියෙනවා. හරිද? මෙන්න මේ ඩිවයිසස් ඇතුලේ මේ බයිනරි වැලියුස් ප්‍රොසෙස් කරන්න පාවිච්චි කරන ස්පෙෂල් කම්පෝනන්ට් එක තමයි මෙන්න මේ ලොජික් ගේට් එකක් කියලා කියන්නේ. මේක සමහර විට ඔය කම්ප්ලෙක්ස් සිස්ටම්ස් වල ප්‍රොසෙසර්ස් හදන්න අරන් තියෙනවා. ඊට පස්සේ මෙමරි යුනිට්ස් හදන්න එක මෙමරි යුනිට්ස් හදන්න මෙන්න මේ කියන ලොජික් ගේට්ස් අපි පාවිච්චි කරනවා. හරිද? ඉතින් මෙයත් එක්ක මෙන්න මේ ලොජික් ගේට්ස් ගත්තහම මෙයත් එක්කම එන කෙනෙක් ඉන්නවා. ඒ තමයි බූලියානු ප්‍රකාශන නැත්නම් බූලියන් ඇල්ජිබ්‍රා. මේ බූලියන් ඇල්ජිබ්‍රා රූල්ස් පාවිච්චි කරලා බයිනරි වැලියුස් එක කරන ගනුදෙනුවක් තමයි මෙතනින් ඉස්සරහට යන්නේ මේ තාර්කික ద్వාර ලොජික් ගේට්ස් එක්ක. ඉතින් මේක ඉන්පුට්ස් පාවිච්චි කරලා දැන් මේක එක ජාති ඉන්පුට්ස් එනවා මේ ලොජික් ගේට්ස් වලට එක විදිහට අවුට්පුට්ස් එනවා. මේ හැම එකක්ම වෙන්නේ බිංදුව සහ එක වෙන ගනුදෙනුවක් විදිහට. මේක හැම වෙලේම බයිනරි ඉන්පුට්ස් බයිනරි අවුට්පුට්ස් තමයි මේවෙන් එළියට සහ ඇතුළට එන්නේ. ඉතින් අපි කතා කරලා බලමු ඉස්සරහට. මේකේ කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. එක්සෑම් එකට හරි වැදගත් පාඩමක් තමයි logic gates. හේතුව තමයි අපේ second paper එකේ එක essay question එකක් මෙන්න මේ logic gate කියන පාඩමෙන් හැදෙනවා. ඒ වගේම MCQ සාමාන්‍යයෙන් MCQ 3ක් හෝ 4ක් මෙන්න මේ logic gates කියන පාඩම ඇතුලේ සම්බන්ධව මේ පාඩම සම්බන්ධයෙන් A level paper එකට අපිට එනවා. ඉතින් මේක හරි වැදගත් පාඩමක්. අපි බලමු මේක කොහොමද අපි ලස්සනට කරන්නේ කියලා. හරි. අපි දැන් එමු ටියුට් එකට අපි. හරි. මේකේ තියෙනවා අංකිත පරිපථයක මූලිකම එකකේ තාර්කික ద్వාර නම් මේ. එහෙම නැත්නම් දැන් අපි සාමාන්‍යයෙන් සලකන දෙයක් තමයි මේ ලොජික් ගේට් කියලා කියන්නේ. ඩිජිටල් සර්කිට් එකක් ගත්තාම මේ ඩිජිටල් සර්කිට් එකක බිල්ඩින් බ්ලොක් එක කියලා අපි සලකනවා මෙන්න මේ කියන තාර්කික ద్వාරය. එහෙම නැත්නම් ලොජික් ගේට්ස්. එතකොට මේ බිල්ඩින් බ්ලොක් එක කියලා කියන්නේ මේ ඩිජිටල් සර්කිට් එකක් හැදෙන්නේ මේ ලොජික් ගේට්ස් ගොඩක කම්බිනේෂන් එකකින්. ඉතින් මේකේ පදනම විදිහට මේ ලොජික් ගේට්ස් කියන දේ තියෙන නිසා අපි සාමාන්‍යයෙන් සලකනවා ඩිජිටල් සර්කිට් එක බිල්ඩින් බ්ලොක් එක විදිහට. හරි. මෙම තාර්කික ద్వාර ප්‍රධාන වර්ග දෙකයි. ලොජික් ගේට්ස් අපිට බෙදන්න පුළුවන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට. ඒ තමයි පළවෙනි එක තමයි බේසික් ලොජික් ගේට්ස්. එහෙම නැත්නම් අපි කියනවා මූලික තාර්කික ద్వාර කියලා. අනිත් විදිහ තමයි අනිත් වර්ගය තමයි කම්බිනේෂනල් ලොජික් ගේට්ස්. එහෙම නැත්නම් අපි කියනවා ඒකට සංයුක්ත තාර්කික ద్వාර කියලා. හරි. මේ ටික ගැන තමයි අපිට මුල්ම පාර්ට් එකේ පාර්ට් 1 විදිහට කතා කරන්න තියෙන්නේ. ලොජික් ගේට් එකක් ගත්තාම නැත්නම් ලොජික් ගේට්ස් ගත්තාම අපිට ඒක බෙදන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙකකට. එකක් තමයි බේසික් ලොජික් ගේට්ස්. අනිත් එක තමයි කම්බිනේෂනල් ලොජික් ගේට්ස් සංයුක්ත තාර්කික ద్వාර. හරිද? මෙන්න මේ බේසික් ලොජික් ගේට්ස් ගත්තාම අපිට කතා කරන්න තියෙනවා ප්‍රධාන ලොජික් ගේට්ස් තුනක් ගැන. පළවෙනි ගේට් එක තමයි not ගේට් එක. not ගේට් එක. ඊළඟ එක and ගේට් එක. not ගේට් and ගේට් සහ O ගේට් එක. මේවා තමයි මෙන්න මේ තුන තමයි අපි සලකන්නේ
බේසික් ලොජික් ගේට්ස් විදිහට එහෙම නැත්නම් මූලික තාර්කික ద్వාර විදිහට. කම්බිනේෂනල් ලොජික් ගේට්ස් A level සිලබස් එකේ කතා කරන්න තියෙනවා කම්බිනේෂනල් ලොජික් ගේට්ස් ප්‍රධාන වර්ග 4ක්. කම්බිනේෂනල් ලොජික් ගේට්ස් නම් 4ක් කතා කරන්න තියෙනවා. එකක් තමයි NAND ගේට් එක, අනිත් එක තමයි NOR ගේට් එක. ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් අපි O level ගත්තොත් මෙන්න මේ පහ ගැන තමයි කතා කරන්න තියෙන්නේ O level වල. හැබැයි A level සිලබස් එකේ තව කම්බිනේෂනල් ලොජික් ගේට්ස් දෙකක් එකතු වෙලා තියෙනවා. ඒ තමයි XOR ගේට් එක සහ XNOR කියන ගේට් එක. හරිද? මෙන්න මේ ගේට්ස් 7 ගැන මේ ලොජික් ගේට් පාඩම සම්පූර්ණයෙන්ම යන්නේ මෙන්න මේ ගේට්ස් 7 පදනම් කරගෙන. එතකොට මේ ගේට්ස් 7 පුළුවන් කෙනෙක්ට මේ ලොජික් ගේට්ස් කියන පාඩමේ සෑහෙන ප්‍රමාණයක් පුළුවන් වෙනවා. හරිද? ඒ කියන්නේ සම්පූර්ණ භාගයක් විතරම යන්නේ මේවා හැසිරීම කොහොමද වෙන්නේ මේ සෙට් එකට. මේ හැම ගේට් එකටම සිම්බල් එකක් තියෙනවා. ඒ වගේම මේ හැම ගේට් එකෙම එළියට එන බූලියානු ප්‍රකාශනයක් තියෙනවා. මම අර කලින් කිව්වනේ බූලියන් රූල්ස් එක්ක නැත්තම් බූලියන් ඇල්ජිබ්‍රා එක්ක තමයි මේ වැඩේ යන්නේ. එතකොට මේ ලොජික් ගේට්ස් 7 ගත්තට පස්සේ මේකේ සිම්බල් එකක් තියෙනවා. ඒ වගේම මේ එක ගේට් එකට බූලියානු ප්‍රකාශනයක් තියෙනවා. සහ මේ ගේට්ස් 7ට වෙන වෙනම තියෙන සත්‍යතා වගු එහෙම නැත්නම් ට්‍රුත් ටේබල් 7ක් තියෙනවා. හරිද? මෙන්න මේ සෙට් එක පුළුවන් වුණොත් මේ සෙට් මහ ලොකු දේවල් නෙවෙයි ඈ. මේක හරි ලේසි කන්සෙප්ට් ටිකක් කියන්නේ මේ ටික ඔළුවට වැටෙන කෙනෙක්ට මේ ලොජික් ගේට්ස් කියන පාඩමේ ඉච්චර දෙයක් ඇත්තේ නැහැ. හරි අපි අංක ටියුට් එකට තාර්කික ద్వාරවල ඇති ප්‍රාථමිකම ద్వාර වර්ගයේ මූලික තාර්කික ద్వාර කියලා හඳුන්වනවා. අර මං කිව්ව ගේට්ස් 3 ගන්නවා මේකට. NOT ගේට් එක, AND ගේට් එක සහ OR ගේට් එක. හරිද? ඊට පස්සේ මේ ගේට් සම්බන්ධව කතා කරන්න තියෙනවා. ඊට පස්සේ අපි කම්බිනේෂනල් ලොජික් ගේට්ස් ගත්තාම මේ NOT ద్వාරය සමග අනිකුත් මූලික ద్వාර සංයෝජනය වීමෙන්. ඒ කියන්නේ අනිත් AND එකට NOT එකක් එකතු වෙලා OR එකට NOT එකක් එකතු වෙලා අන්න ඒ වගේ. NOT ద్వාරය සමග අනික් මූලික ద్వාර එකතු වීමෙන් මෙන්න මේ සංයුක්ත ద్వාර කියන කම්බිනේෂනල් ලොජික් ගේට්ස් හැදිලා තියෙනවලු. ඒ කම්බිනේෂනල් ලොජික් ගේට්ස් වලට NAND ගේට් එක, NOR ගේට් එක, XOR සහ XNOR කියන ගේට්ස් හැදිලා තියෙනවා. ඒ ගැන කතා කරන්න තියෙනවා. XOR සහ XNOR ඒකට මොන NOT එකක් NOT ගේට් එක මොන ద్వාරයට එකතු වෙලාද XOR එකක් හැදෙන්නේ XNOR එකක් ඒක යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අපි සලකනවා මේකත් XOR සහ XNOR කියන්නේ කම්බිනේෂනල් ලොජික් ගේට් එකක් විදිහට. ඔක ගොඩක් කට්ටිය ප්‍රශ්න කරන දෙයක් තමයි XOR කියන ගේට් එකත් බේසික් ලොජික් ගේට් එකක් වෙන්න ඕනි කියලා. නමුත් මේක තමයි සාමාන්‍යයෙන් තියෙන විදිහ. දැන් XOR කියන ගේට් එක මූලික තාර්කික ద్వාරයක් වුණොත් ඒකට NOT එකක් එකතු වෙලා තමයි XNOR හැදෙන්නේ. නමුත් XOR කියන ගේට් එකත් අපි සංයුක්ත තාර්කික ద్వාරයක් විදිහට තමයි සාමාන්‍යයෙන් සලකන්නේ. ඒ නිසා සංයුක්ත තාර්කික ద్వාර වලට අපි සලකනවා ගේට්ස් 4ක්. අපේ බේසික් ලොජික් ගේට්ස් වෙන්නේ අර අපි කලින් කතා කරමු NOT AND සහ OR කියන ගේට්ස් තුන. හරි. අපි මුලින්ම මෙන්න මේකේ හරිද මූලික තාර්කික ద్వාර ගැන කතා කරලා ඉමු. ඊට පස්සේ තමයි සංයුක්ත තාර්කික ద్వාර වලට යන්නේ. මේකේ තියෙන වැඩ ටිකක් කරන්න. හරි. බේසික් ලොජික් ගේට්ස් ගැන කතා කරලා ඒකේ සිම්බල් එක ඒ වගේම මේකෙන් එළියට එන බූලියානු ප්‍රකාශනය මොකක්ද සහ සත්‍යතාවකව කතා කරලා අපි මේකේ මේ පොඩි සර්කිට්ස් වගේක් ඇඳලා තමයි වැඩේ පටන් ගන්නෙ. මගේ අයිඩියා එක මම යන විදිහ අන්න ඒ වගේ එකක්. හරි. අපි පටන් ගමු වැඩේ. හරි. අපි අපේ ගේට්ස් ටික ගැන කතා කරන්න. බේසික් ලොජික් ගේට්ස් ගත්තාම අපි ඒකේ මුලින්ම කතා කරන ගේට් එක තමයි මේ NOT ගේට් එක කියලා කියන්නේ. හරි. අපිට මේ ගේට්ස් ගැන කතා කරද්දි මේ සාමාන්‍ය මේ හැම ගේට් එකටම අදාළ ප්‍රධාන දේවල් තුනක් ගැන අපි කතා කරනවා. එකක් තමයි ඒ ගේට් එක කොහේ හරි තැනක තිබ්බොත් නැත්නම් අපිට ඒ ගේට් එක කොහේ හරි තැනක අඳින්න ඕන නම් මේක රීප්‍රසන්ට් කරන මේක නිරූපණය කරන්න තියෙනවා සිම්බල් එක. ඔන්න ඔය සිම්බල් එක දැනගන්න ඕනේ. ඒ වගේම මම කලින් කිව්වා මේ ලොජික් ගේට්ස් සම්බන්ධ වෙන්නෙම යම්කිසි බූලියානු ප්‍රකාශන නැත්නම් බූලියානු නීතිත් එක්ක. ඉතින් අපි
මේ ගේට් එකෙන් ගේට් එකට මේ නොට් ගේට් එක වේවා ඇන් ගේට් එක වේවා මේ හැම එකකින්ම අපි මේවගේ අවුට්පුට් එක දිහා බලලා අපි ඒකට බූලියානු ප්‍රකාශනයක් එළියට ගන්නවා. ඉතින් ඔන්න බූලියානු ප්‍රකාශනය හැදෙන්නේ කොහොමද කියන එක අපි දැනගන්න ඕනේ. ඒ වගේම තමයි මේ හැම ගේට් එකටම තියෙන සත්‍යතා වගුවක් ට්‍රුත් ටේබල් එකක්. ඒ කියන්නේ මේ ගේට් එකේ තියෙන ඉන්පුට්ස් තියෙන්න පුළුවන් මොන විදිහටද තියෙන්න පුළුවන් සියලුම අවස්ථා දාලා අපි ඒ වගේ අවුට්පුට් එක බලන්න මේකෙදි අපි ඇඳගන්නවා සත්‍යතා වගුවක් ට්‍රුත් ටේබල් එකක්. ඉතින් ඔන්න ඔය තුන මේ හැම ගේට් එකකම දැනගන්න ඕනේ. දාලා අයිඩියා එකක් තියෙන්න ඕනේ මේ වැඩේ ඉස්සරහට කරගෙන යනවා නම්. හරි. අපි නොට් ගේට් එකෙන් පටන් ගමු වැඩේ. මම යනවා ස්ක්‍රීන් එකට. මේකේ අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ බේසික් ලොජික් ගේට්ස් වල පළවෙනි ගේට් එක නොට් ගේට් එක. මේ ගේට් එකක් ගත්තාම අපි මෙන්න මේ තුනත් අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. මේ ගේට් එකකට එන්න පුළුවන් අවම ඉන්පුට්ස් ගන්න. එහෙම නැත්නම් අවම ආදාන කීයද කියලා දැනගන්න ඕනේ. ඒ වගේම තමයි උපරිම ආදාන ගාන දැනගන්නත් ඕනේ. උපරිම ආදාන කීයක් එන්න පුළුවන්ද? ඒ වගේම මේ කියන ගේට් එකෙන් එළියට යන ප්‍රතිදාන ගාන කීයද? මේ ඔක්කොම අපි දැනගන්න ඕනේ මේ හැම ගේට් එකකම. හරිද? හරි. නොට් ගේට් එකනේ කතා කරන්නේ. මේ නොට් ගේට් එකට එන්න පුළුවන් අවම ආදාන ගාන එකයි. හරිද? ඒ කියන්නේ අඩුම එක ආදානයක් තිබිය යුතුමයි. එකක්වත් නැති එකක් තියෙන්න බෑ කියන එක තමයි මේ අදහස් කරන්නේ. ඊට පස්සේ නොට් ගේට් එකකට එන්න පුළුවන් උපරිම ආදාන ගාන. ඒ කියන්නේ උපරිම ආදාන කීයක් එන්න පුළුවන්ද? එකයි. ඒත් එකයි. හරිද? ඔන්න නොට් ගේට් එකේ එන්න පුළුවන් අවම ආදාන ගානත් එකයි. උපරිම ආදාන ගානත් එකයි. එහෙනම් දැන් මේකෙන් අපි දැනගන්න ඕනේ ලෝකෙ කොහෙවත් තැනක නැහැ ඉන්පුට් දෙකක් ඇවිල්ලා තියෙන. නැත්නම් ඉන්පුට් තුනක් ඇවිල්ලා තියෙන නොට් ගේට් එකක්. එහෙනම් අනිවාර්යෙන් හැම තැනකම තියෙන්න ඕනේ අවමයත් එකයි උපරිමයත් එකයි කියන්නේ එක ඉන්පුට් එකේ නොට් ගේට්. හරිද? එතකොට කොහෙවත් ආයි ඉන්පුට් දෙකක් තියෙන තුනක් තියෙන නොට් ගේට් දකින්න හම්බෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ ප්‍රතිදාන ගානත් එකයි. මේ අපි කතා කරන ගේට්ස් 7ටම අදාළව ප්‍රතිදාන තියෙන්නේ කොහොමත් එකයි. හරිද? ප්‍රතිදාන එක ගානේ තමයි මේ සෙට් එකේම තියෙන්නේ. හරිද? මේක නොට් ගේට් එකට විතරක් අදාළ වෙන එකක් නෙමෙයි ප්‍රතිදාන ගාන. හැම එකේම එකයි මේ ගේට්ස් 7ෙම. ආදාන ගණන් අවම උපරිම ගණන් වෙනස් වෙනවා. හරිද? හරි. ඔන්න බලන්න වැඩි. ඊට පස්සේ මම මේක සිම්බල් එක අඳිනවා. හරිද? මෙන්න මෙහෙම ඉරයි. ඊට පස්සේ මෙහෙම ත්‍රිකෝණයයි. මෙතනින් බෝලයයි. ඊට පස්සේ ඉරයි. හරිද? මේක තමයි සිම්බල් එක විදිහට ගන්නෙ. ඒ කියන්නේ මේ සිම්බල් එක තියෙන කොහේ හරි තැනක අපි මෙන්න මේ වගේ සිම්බල් එකක් දැක්කොත් අපි දැනගන්න ඕනේ මෙතන තියෙන්නේ නොට් ගේට් එකක්. හරිද? ඒක පෙන්වන සිම්බල් එක තමයි මේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ ඔන්න බලන්න. හරි? මේකට ඇවිල්ලා තියෙන එක අවුට්පුට් එකයිනේ අපි සාමාන්‍යයෙන් අවම ඉන්පුට් ගන්න තමයි සිම්බල් එකට දාන්නේ. හරිද? මේ නොට් ගේට් එකේදී වෙන වැඩේ. හරිද? මම මේ ටියුට් එකේ තියලා තියෙනවා. නොට් ගේට් එකක් කියන්නේ මෙම ద్వාරය සඳහා ලබා දිය හැක්කේ එක් ආදානයක් පමණයි. එක ආදානයයිලු වෙන්න පුළුවන්. ලබා දෙන්නා වූ ආදානයේ බූලියානු අගයට විරුද්ධ අගයේ ප්‍රතිදානය ලෙස පැමිණේ. මේකෙදි වෙනවා මෙන්න මෙහෙම දෙයක්. මේ නොට් ගේට් එකකින් බැරි වෙලාවත් බිඳුව කියන අගේ මේ ඉන්පුට් වුණොත් ආදානය වුණොත් අපිට එළියට එනවා එක කියන අගේ. හරිද? බිඳුව ඉන්පුට් වුණොත් එක එනවා. එක ඉන්පුට් වුණොත් බිඳුව කියන අගේ එනවා. හරිද? ඕක තමයි සරලවම නොට් ගේට් එකක වෙන්නේ. ඉන්පුට් වෙන්නේ මොකක්ද? ඒ ඉන්පුට් වෙන එකේ ප්‍රතිවිරුද්ධ අගේ එළියට එනවා. හරිද? බිඳුවේ ප්‍රතිවිරුද්ධ අගේ එක, එකේ ප්‍රතිවිරුද්ධ අගේ බිඳුව. එතකොට බිඳුව ඉන්පුට් වුණොත් එක එනවා. එක ඉන්පුට් වුණොත් බිඳුව එනවා. සාමාන්‍යයෙන් දැන් මේක මේ අවස්ථානේ මේ තමයි අවස්ථා ටික. මේක දාලා අපි අඳිනවා සත්‍යතා වගුව. ට්‍රුත් ටේබල් එක තමයි මේක දාලා අඳින්නේ. හරිද? ඊට කලින් මම බූලියානු ප්‍රකාශනයක් එළියට ගන්න හැටි පෙන්නන්න. අපි මොකක් හෝ වේරියබල් එකක් දාගන්නවා. මම මෙතෙන්ට ගන්නවා a කියන වේරියබල් එක. හරිද? දැන් මම මෙතෙන්ට මේ නොට් ගේට් එකට ඉන්පුට් කරන්නේ a කියන වේරියබල් එක. හරිද? a කියන කෙනා ඉන්පුට් වුණොත් කවුද ඉන්පුට් වෙන්නේ කියලා දාලා නැහැ. එළියට එන්නේ එයාගේ ප්‍රතිවිරුද්ධ කෙනා. හරිද? a ඉන්පුට් වුණොත් ඔන්න එළියට එනවා a බා කියලා කෙනෙක්.
හරිද? ඒගේ ප්‍රතිවිරුද්ධ කෙනා තමයි A බා. මෙයා තව විදිහකින් ලියන්නත් පුළුවන්. A dash. මෙහෙම තියෙන්නත් පුළුවන්. මේ දෙන්නම එකයි. හරිද? A input උනොත් A බා එළියට එනවා. එහෙම නැත්නම් A dash එළියට එනවා. බැරි වෙලාවත් A බා input උනොත් එයාගේ ප්‍රතිවිරුද්ධ කෙනා වෙන්නේ A. A එළියට එනවා. ඕක තමයි සාමාන්‍යයෙන් not gate එකක වෙන දේ. හරිද? ඊට පස්සේ ඔන්න අපි සත්‍යතාවගොඩ යනවා. හරිද? මුලින්ම කොලම්ස් ගාන තීරණය කරන්න ඕනේ. හරිද? කොලම්ස් ගානයි රෝස් ගානයි තීරණය කරන්න එපා. හරිද? තීරු සහ පේලි ගාන. තීරු ගාන තීරණය කරන්නේ අපේ ගේට් එකට එන ඉන්පුට් මොනවද කියලා දානවා. අවුට්පුට් එක මොකක්ද කියලා දානවා. මම මෙතන අවුට්පුට් එකේ F කියලා අගයක් ගන්නවා. හරිද? අවුට්පුට් එක ගත්තම F කියලා. හරිද? එතකොට මේකේ සත්‍යතාවක අඳිද්දී අපි දානවා මේකේ ඉන්පුට් කීයක් තියෙද. දැන් මේකේ අපි මොකක් හරි එකක් ඉන්පුට් කරලා තමයි බලන්නේ මේ. මම A කියන ඉන්පුට් එක ගන්නවා. ඔන්න A ගේ ඉන්පුට් එක. ඊට පස්සේ අවුට්පුට් එක අපිට ඇවිල්ලා තියෙන්නේ F නේ. මම F ගන්නවා. ඔන්න එන තීරු දෙක. හරිද? තීරු දෙකයි එන්නේ. ඉන්පුට් මොනවද තියෙන්නේ? A ඉන්පුට් ගාන දානවා. ඊට පස්සේ ප්‍රතිදානය අපි F හරි මොකක් හරි Z හරි මොකක් හරි එකකින් ප්‍රතිදානයක් ගන්නවා. හරිද? දැන් ඉන්පුට් දෙකක් තියෙනවනම් අපි මෙතෙන්ට දාගන්නවා A සහ B. ඉන්පුට් තුනක් තියෙනවනම් A B C කියලා දාගන්නවා. හරිද? ප්‍රතිදානය කොහොමත් එකයිනේ. එහෙනම් මේ ප්‍රතිදානය F හරි Z හරි මොකක් හරි මොනවා හරි වේරියබල් එකකින් අපි පෙන්නනවා. හරිද? හරි. ඔය තමයි තීරු ගාන. පේලි ගාන හොයන්න පුළුවන් අපිට දෙකේ බලයක් විදියට අපේ ගේට් එකට එන ඉන්පුට් ගාන දැම්මට පස්සේ. හරිද? මෙතන නම් එකයි. හරිද? එක ඉන්පුට් එකයි නෙන්නේ. A කියලා ඉන්පුට් එකක් එනවා. එහෙනම් පේලි ගාන කියන්නේ මේ දෙකේ පළවෙනි බලය දෙකයි. එහෙනම් මේකට එන මේ සත්‍යතාවකට එන පේලි ගාන දෙකයි. හරිද? ඔන්න පේලි ගාන හොයන විදිය. දෙකේ බලයක් විදිහට ලියනවා අපේ ගේට් එකට එන ඉන්පුට්ස් ගාන. හරිද? ඉන්පුට්ස් ගාන දෙකයි නම් පේලියනවා 4ක්. ඉන්පුට්ස් ගාන 3යි නම් පේලියනවා 8ක්. ඉන්පුට්ස් ගාන 4ක් එනවනම් ඉන්පුට් 4ක් තියෙනවා නම් කීයක් එනවද? 16ක් එනවා. ඔන්න ඔය වගේ පේලි ගාන හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න බලන්න. හරි? මේ Aට තියෙන්න පුළුවන් වැලියුස් ටික. නැත්නම් අගයවල් ටික ලියනවා. හරිද? A යම් අවස්ථාවක බිඳුව වෙන්න පුළුවන්. A යම් අවස්ථාවක එක වෙන්න පුළුවන්. ඔච්චරයිනේ තියෙන්නේ. හරිද? එක ඉන්පුට් එකයි නම් තියෙන්නේ. ඒ ඉන්පුට් එක ගන්න පුළුවන් අගයවල් තියෙන්නේ දෙකයි. එක්ක බිඳුව, එක්ක එක. හරි? දැන් බැරි වෙලාවත් ඉන්පුට්ස් දෙකක් තියෙනවා නම්. හරිද? මම ඒකත් ලියලා පෙන්නන්නම්. බැරි වෙලාවත් නිකන් හිතන්න ඉන්පුට්ස් දෙකක් තියෙනවා. A B කියලා. මෙයා ගන්න පුළුවන් අගයවල් මොනවද? මෙයා ගන්න පුළුවන් අගයවල් 4ක් තියෙනවා මේ. A බිඳුවයි B බිඳුවයි. හරිද? ඊට පස්සේ A එක වෙලා B බිඳුව වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. A බිඳුව වෙලා B එක වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. මුන් දෙන්නම එක වෙන අවස්ථා තියෙන්න පුළුවන්. මේ දෙන්න අවස්ථා 4. හරිද? ඒ කියන්නේ අපේ සත්‍යතාවක් වෙන පේලි 4. හරිද? ඒ කියන්නේ A සහ B කියලා ඉන්පුට් දෙකක් එනවනේ. එහෙනම් මෙන්න මුන් දෙන්න ඉන්න පුළුවන් විදි ටික. A බිඳුවයි B බිඳුවයි A එකයි B බිඳුවයි A බිඳුවයි B එකයි දෙන්නම එකයි. හරිද? ඔය වගේ තියෙනවා. හරිද? මේක අදාළ නෑ මේ not gate එකට. හරිද? not gate එකට යමුකෝ. හරි. මේ දෙන්නේ එක. දැන් මේක එක ඉන්පුට් එකයි දෙන්නේ බිඳුව සහ එක තමයි ඌ ඉන්න පුළුවන් අගයවල් දෙක. හරිද? දැන් මෙන්න මේ ප්‍රතිදානයට අනුව ඔන්න දැන් අපි මේකේ තියෙන සත්‍යතාවගේ ප්‍රතිදානය ලියනවා. A වලට A විදිහට නැත්නම් ඉන්පුට් එක විදිහට බිඳුව ගියොත් එළියට එන්නේ කවුද? එළියට එනවා එක. හරිද? ඉන්පුට් එක විදිහට එක ගියොත් ඒ කියන්නේ මෙතන Aට එක කියන අගය ආදේශ කරොත් එළියට එන්නේ කවුද? එයාගේ ප්‍රතිවිරුද්ධ කෙනා. බිඳුව එළියට එනවා. මෙන්න මෙච්චරයි මේකේ සත්‍යතාවග්ග වෙන්නේ. මේ තමයි සිම්බල් එක. මේ තමයි සත්‍යතාවග්ග. අපි ප්‍රකාශනයක් එළියට ගන්නවා නම් බූලියානු ප්‍රකාශනයක් ගන්නවා නම් ඒ ප්‍රකාශනය අපි සලකන්නේ අපේ ප්‍රතිදානයත් එක්ක. නිකන් හිතන්න. මම මෙතන නිකන් හිතනවා A තමයි මං ඉන්පුට් කරේ. එහෙනම් එළියට එන්නේ කවුද? A බා. හරිද? මේක තමයි ඔන්න එළියට එන ප්‍රකාශනය. හරිද? මේ F වලින් අපි ගන්නෙ අපේ අවුට්පුට් එක සලකලා අවුට්පුට් එක මොකක්ද කියන එකෙන් තමයි මේ ප්‍රකාශනය අපි එළියට ගන්නෙ. ඔන්න ඔය ටික තමයි not gate එකේ කතා කරන්න තියෙන්නේ. මම ඔය ටික ටියුට් එකෙත් දාලා තියෙනවා. හරි? මේ තියෙන්නේ. මේ දෙක කිව්වනේ මෙම ద్వාරය සඳහා ලබා දිය හැක්කේ එක් ආදානයක් පමණයි. ලබා දෙන්නා වූ ආදානයේ විරුද්ධාගේ ප්‍රතිදානය කරනවා. මේ තමයි සම්පූර්ණ not gate එකේ තියෙන කතාව. හරිද? මම හිතනවා තේරෙන්න ඇති කියලා. මේකේ මහ ලොකු දෙයක් නැහැ. හරිද? මේත් එක්කම අපි කතා කරමු ඊළඟ එක.
AND ගේට් එක. හරි. මෙම ద్వාරය ලබා දෙන ආදාන සියල්ලම සත්‍ය වූ විට පමණක් ප්‍රතිදානය සත්‍ය වන ద్వාරයකි. හරිද? මොකක්ද ඒ කියන්නේ? ආදාන ඔක්කොම ටික සත්‍ය වුණොත් ප්‍රතිදානය සත්‍ය වෙනවලු නැත්නම් නැල්ලු. හරිද? ආදාන ඔක්කොම සත්‍ය වෙනවා කියලා අදහස් කරන්නේ මොකක්ද? සත්‍ය කියන එක ගන්නේ මෙතන එක කියන වැලියු එක. හරිද? මේකට තියෙන මේ AND ගේට් එකක ප්‍රතිදානය එක වෙන්න නම් එයාට එන ඉන්පුට්ස් ඔක්කොම එක වෙන්න ඕනි කියන එක තමයි මේ කියන්නේ. හරිද? ආදාන සියල්ලම සත්‍ය වුවහොත් පමණක් ප්‍රතිදානය සත්‍ය වෙනවා. අසත්‍යයි කියලා අපි සලකන්නේ බිඳුව. සත්‍යයි කියලා සලකන්නේ එක. එහෙනම් AND ගේට් එකක ප්‍රතිදානය එක වෙන අවස්ථා කීයක් තියෙන්නේ? එකයි. ඇයි ආදාන ඔක්කොම සත්‍ය වෙන්න ඕනි කියනවනේ. අන්න ඒ නිසා ඔක්කොම ඉන්පුට්ස් ටික එක වෙන තැනදී විතරක් ඔන්න ප්‍රතිදානය එක වෙනවා AND ගේට් එකක් තියෙන තැනකදී. හරිද? ඔන්න මේක කියනවා අවම ආදාන ගාන දෙකකි උපරිම ආදාන ගණන සීමාවක් නැත. ඔන්න AND ගේට් එකේ ඔන්න ඒක දැනගන්න. අවම එන්න පුළුවන් ආදාන දෙකයි. ඒ කියන්නේ දැන් මතක තියෙන්න ඕනේ, දැන් ඔළුවට එන්න ඕනේ. ලෝකේ කොහෙවත් නැහැ එක ඉන්පුට් එකක් තියෙන එක ඉන්පුට් එකක් ආපු AND ගේට් එකක්. ඔන්න ඔළුවට ගන්න. හරි? ඒ කියන්නේ අඩුම දෙකක් තිබිය යුතුයි. හැබැයි උපරිම ඉන්පුට්ස් ගන්න සීමාවක් නැහැ. ඒ කියන්නේ 3ක් තියෙන්නත් පුළුවන්, 4ක් තියෙන්නත් පුළුවන්. හරි දෙකේ ඉඳන් පටන් ගත්ත ඕනම ඉන්පුට්ස් ගානක් මේ AND ගේට් එකක් ඇතුලේ තියෙන්න පුළුවන්. ඒකයි කියන්නේ සීමාවක් නැහැ. ප්‍රතිදාන ගාන එකයි මං කියවනේ. අර ගේට්ස් 7ෙම ප්‍රතිදාන තියෙන එකයි. හරිද? හරි. අපි යන් ස්ක්‍රීන් එකට. මේක වෙන්නේ මෙන්න මේම දෙයක්. මේ කතා කරන්න යන්නේ AND ගේට් එක. හරි? අපේ බේසික් ලොජික් ගේට්ස් වල දෙවෙනි ගේට් එක. මේක පෙන්වන සිම්බල් එක තමයි මෙන්න මේම. හරි? මෙන්න මේ වගේ සිම්බල් එකක් තියෙනවා. ඕකේ? මේක අර අපි මේ සිම්බල් එක අදිද්දි රිප්‍රසන්ට් කරන්නේ අවම එන්න පුළුවන් ආදාන ගාන. මේකේ අවම ආදාන ගාන දෙකයිනේ. එහෙනම් මම මෙතන ගේට් එකටත් ආදාන දෙකක් දාලා තමයි පෙන්වන්නේ. AB. මේක මේ විචල්යන් නම් ඕන එකක් වෙන්න පුළුවන්. හරිද? ඒවත් එක්ක ගැටෙන්න එපා. XY දාන්න පුළුවන් ඕන එකක්. හරිද? මම මේ විචල්යක් පෙන්වන්න තමයි ABම ගන්න. හරි? මේකෙදි ඔන්න ආදාන ඔක්කොම සත්‍ය වුණොත් තමයිලු මේකේ අවුට්පුට් එක සත්‍ය වෙන්නේ. හරිද? මේකෙදි වෙන්නේ. හරිද? සරලවම මම මේ කියන්නේ. හරිද? AND ගේට් එකකදී වෙන්නේ ඉන්පුට් වෙන්නේ මොනවද? උන් ටික එකිනෙක වැඩි වෙනවා. ඉන්පුට් වෙන්නේ මොනවද? ඉන්පුට් වෙන අගයන් මොනවද? උන් ටික එකිනෙක වැඩි වෙලා තමයි අවුට්පුට් වෙන්නේ. හරිද? හරි. A සහ B ඉන්පුට් එක විදිහට AND ගේට් එකකට ගියොත් මුන් දෙන්න එකිනෙක වැඩි වෙනවා. ඒ කියන්නේ A වැඩි කිරීම B වෙනවා. හරිද? ඔන්න තව වැඩක් කියන්න යන්නේ මම. හරිද? A වැඩි කිරීම B තමයි එළියට එන්නේ. Aට බිඳුව ගියොත් Bට බිඳුව ගියොත් උන් දෙන්න වැඩි වෙනවා. ඔන්න ඔම සීන් එකක් තියෙන්නේ. හරිද? AND එකක් තියෙන හැම තැනදීම මතක තියාගන්න මේකෙදි වෙන්නේ වැඩි වීම. හරිද? දැන් මෙතන AB ගියොත් නම් A වැඩි කිරීම B එනවා. හරිද? ලොජික් ගේට්ස් වලදී මෙන්න මේ වැඩි කිරීම අපි දාන්නේ නැහැ. මෙන්න මේ වැඩි කිරීම දාන්නේ නැහැ. මේ කතිරි ඒක දාන්නේ නැහැ. හරිද? මේක ලොජික් ගේට්ස් වලදී වැඩි කිරීම පෙන්වන්නේ ඩොට් එකකින්. හරිද? A.B. මෙහෙම තමයි පෙන්වන්නේ. නැත්තම් හැබැයි මෙයාව ලියන්න පුළුවන් AB කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි එක ළඟට කරලා ලියනවනේ වැඩි කිරීම තියෙන ඒවා. AB කියලා ලියන්නත් පුළුවන්. නැත්නම් සාමාන්‍යයෙන් ওই ඩොට් එකෙන් තමයි මේ ලොජික් ගේට්ස් වල වැඩි කිරීම කියන ඔපරේෂන් එක පෙන්වන්නේ. හරිද? A.B කියලා කොහේ හරි තිබ්බොත් ඒ තියෙන්නේ A වැඩි කිරීම B. එහෙම නැත්නම් AB කියලා ළඟට ලියලා තියෙන්න පුළුවන්. හරි. මම මේ ප්‍රතිදාන F කියලා ගත්තොත් ඔන්න මට ගන්න පුළුවන් ප්‍රකාශනයක් F සමානයි A.B කියන ප්‍රකාශනය. හරිද? මොකද අපි ප්‍රතිදානයනේ සලකන්නේ මේ බූලියානු ප්‍රකාශනය ගන්න. ඒ නිසා මේකට මට ගන්න පුළුවන් A.B කියලා. හරිද? මේ තමයි සිම්බල් එක. මේ තමයි ඔන්න බූලියානු ප්‍රකාශනය. දැන් මම අඳින්න යන්නේ සත්‍යතාව වගුව. කොලම්ස් ගාන බලන්න එපා. කොලම්ස් කීයක් එනවද? කොලම්ස් වලට දාන්නේ මොනවද? අපි මේ අපේ ගේට් එකට එන ඉන්පුට් ගන්න. එහෙනම් A කියලා ඉන්පුට් එකක් ඇවිල්ලා තියෙනවා. B කියලා ඉන්පුට් එකක් ඇවිල්ලා තියෙනවා. ඔන්න ඉන්පුට් දෙක දැම්මා. ඊට පස්සේ අපි ප්‍රතිදානය ගන්න එපා. ප්‍රතිදානයනේ ලියන්න හදන්නේ. මෙන්න මෙච්චරයි එතකොට එන්නේ. හරිද? A සහ B කියන දෙන්න එනවා. හරිද? හරි. දැන් මොකද වෙන්නේ? දැන් මෙතන ඉන්පුට්ස් දෙකයි. පේලි ගාන හොයාගන්න බෑ. එහෙනම් දෙකේ බලයක් විදිහට ලියනවා අපේ ගේට් එකට එන ඉන්පුට්ස් ගාන දෙකයි. හරිද? ඔන්න දෙකේ දෙකයි. ඒ කියන්නේ කීයද? පේලි නම් එනවා 4ක්. ඔන්න මම පේලි 4 ගානවා. 1යි 2යි 3යි 4යි.
ඔන්න පේලි 4. හරි දැන් කොහොමද වෙන්නේ? දැන් ඉන්පුට්ස් තියෙන්නේ 2යි නම් අන්න දැන් අවස්ථා ටික ලියන්න ඕනේ. හරිද? නිකන් බලන්නකො මේ AB ව ගත්තොත් මුන් ඉන්න පුළුවන් අවස්ථා. මූ බිඳුවයි අවස්ථාව තියෙනවා. මූ බිඳුවයි මූ 1යි අවස්ථාව තියෙනවා. මූ 1යි මූ බිඳුවයි අවස්ථාව තියෙනවා. මූ 2යි මූ 2යි අවස්ථාව තියෙනවා. මේකට එන්න පුළුවන් අවස්ථා 4. වේරියබල් දෙකකට බිඳුව සහ 1 කියන අගයන් මාරු වෙනවා නම් මේ තමයි තියෙන්න පුළුවන් අවස්ථා 4. හරිද? මේක මෙහෙම ලියන්නත් පුළුවන්. මෙහෙම හිතලා ලියන්නත් පුළුවන්. නැත්තම් සාමාන්‍යයෙන් ඔන්න බලන්න. හරිද? මේ සත්‍යතාවක් ගුව කඳින විදිය. මෙන්න මේ අන්තිම ඉන්පුට් එක තියෙනවා. දැන් මේකේ මේ තමයි පළවෙනි ඉන්පුට් එක. මෙයා 1, මෙයා 2නේ. මෙයා මේ පළවෙනි ඉන්පුට් එක, මේ දෙවෙනි ඉන්පුට් එක. හරිද? ඔන්න ඔය වගේ තව ඉන්පුට් එකක් තියෙනවා නම් තුන්වෙනි ඉන්පුට් එකකුත් එනවා. මේකේ මේ F ට ළඟම තියෙන ඉන්පුට් එක තියෙනවානේ. අන්න එයාව බිඳුවෙන් පටන් අරන් එකින් එක මාරු කරන්න. මේ 0.1 හරිද? බිඳුවෙන් පටන් අරන් එකින් එක මාරු කරන්න. ඊට පස්සේ මේ F ට ළඟම තියෙන එක. ඊට එහා පැත්ත එක. ඒ කියන්නේ මෙන්න මුව. ඊළඟ එක මාරු කරන්න ඕනේ 0.2 විදිහට. හරිද? 0.2 එකේවා 2යි. නිකන් හිතන්නකො තව එකෙක් හිටියනම් ඌ මාරු කරන්න කීයද? 0.4යි 1.4යි. මේ දෙකේ බලවලට තමයි මාරු වෙන්නේ. මේ මෙල්ල F ට ළඟම ඉන්න එක දෙකේ බිඳුව කියලා හිතන්න. මූ දෙකේ 1 කියලා හිතන්න. තව එකෙක් ඉන්නවා නම් දෙකේ 2. තව එකෙක් ඉන්නවා නම් දෙකේ 3. අන්න ඒ පිළිවෙලට තමයි මේ බිඳුව සහ 1 මාරු කරන්නේ. හරිද? මේක බිඳුවෙන්ම පටන් ගන්න. හේතුව මේක එකෙන් පටන් ගත්ත කියලා වැරදි නෑ. හරිද? එකෙන් පටන් ගත්ත කියලා වැරදි නෑ. නමුත් මාගින් ස්කීම් එකේ තියෙන ආන්සර් එක බිඳුවෙන් පටන් ගත්ත ආන්සර් එකක්. දැන් මේක එකෙන් පටන් අරන් තිබ්බොත් කවුරු හරි ඒකෙදි ඒ කට්ටියට අහපව ආන්සර් එක හදන්න වෙනවා. හරිද? එතකොට පොඩි ආන්සර්ස් වල වෙනසක් එනවනේ. ඒ නිසා මේක ආන්සර්ස් හදන්න වෙනවා. කවදාවත් එහෙමනම් කරන්නේ නැහැ. හරිද? ඒ නිසා ඒ කිසිම දෙයක් වැඩක් නැහැ. අපි පුරුද්දක් විදියට බිඳුවෙන් පටන් අරන් යන්න. හරිද? අනිවාර්යෙන් බිඳුවෙන් පටන් ගන්න. හරිද? F ට ළඟම තියෙන කෙනා එකින් එක මාරු කරන්න, ඊළඟ එක්කෙනා දෙකෙන් දෙක මාරු කරන්න, ඊළඟ එක්කෙනා 4න් 4 මාරු කරන්න. තව එකක් තිබ්බොත් 8න් 8, තව එකක් තිබ්බොත් 16න් 16. එච්චර එන්නේ නැහැ. හරිද? උපරිමේ එන්නේ වේරියබල්ස් 3ක ඒවා. හරිද? අය නම් පේලි 8ක් තියෙන එකක් උපරිමේයි. නැත්නම් කොහොමත් එකයි. හරිද? ඔන්න මෙයාගේ සත්‍යතාවක් වෙදි මම ඔන්න පෙන්නවා. හරිද? මේ B එකෙන් එක මාරු කරනවා බිඳුවෙන් පටන් අරන් ඒව දෙකෙන් දෙක මාරු කරනවා. හරිද? හරි දැන් ප්‍රතිදානෙ එන්නේ කොහමද? ඉන්පුට් වෙනේ උන් දෙන්න වැඩි වෙලා. එහෙනම් A ට බිඳුව ඉන්පුට් එනවා, B ට බිඳුව ඉන්පුට් එනවා. බිඳුව ආරක් බිඳුව කීයද? බිඳුවයි. ඔන්න අවුට්පුට් එක. ඊට පස්සේ A ට බිඳුව B ට 1. බිඳුව වාරයක් 1 කීයද? ඒත් බිඳුවයි. එක් වාරයක් බිඳුව ඒත් බිඳුවයි. එක් වාරයක් 1 1යි. මෙන්න මේක. හරිද? මෙන්න දැන් මෙන්න මෙතෙන්දි විතරයිනේ මේ අවුට්පුට් එක එක වෙලා තියෙන්නේ. මේක තමයි අර කිව්වේ. මෙන්න මෙතන කිව්වේ මේ මෙම ద్వාරය ලබා දෙන ආදාන සියල්ලම සත්‍ය වූ විට පමණක් ආදාන සියල්ලම සත්‍ය වූ විට පමණක් ප්‍රතිදානයේ සත්‍ය වේ. ඔන්න ඕක තමයි මේ කිව්වේ මේ. මෙයත් සත්‍ය වෙලා මෙයත් සත්‍ය වුණොත් තමයි ප්‍රතිදානයේ සත්‍ය වෙන්නේ. මෙතන දෙන්නම සත්‍ය නැහැ. දෙන්නම අසත්‍යයි. මෙතන එක්කෙනෙක් විතරක් සත්‍යයි. මෙතනත් එක්කෙනෙක් විතරක් සත්‍යයි. එහෙනම් ප්‍රතිදානයේ වෙනසක් වෙන්නේ නැහැ. ප්‍රතිදානයේ අසත්‍යම තමයි. AND ගේට් එකකදී ඔන්න ඕක වෙන්නේ. හරිද? සාමාන්‍යයෙන් ඔහොම හිතාගත්තත් අවුලක් නැහැ. නැත්තම් මුන් දෙන්න මේ AND ගේට් එකකදී වෙන්නේ කවුද ඉන්පුට් වෙන්නේ උන් දෙන්න වැඩි වෙනවා. හරිද? දැන් මට මේක චුට්ටක් කරලා පෙන්නන්න ඕන එකක්. මං ඉන්පුට් 3 AND ගේට් එකක් චුට්ටක් පෙන්නනවා. හරිද? ඉන්පුට් 3ක් ඇවිල්ලා තියෙන්නේ දැන්. ඒ කියන්නේ A තියෙනවා, B තියෙනවා, C තියෙනවා, F තියෙනවා. හරිද? එහෙනම් පේලි කීයද? 2 3යිනේ. 2 3යි කියන්නේ 8යි. පේලි 8ක් එනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඔන්න පේලි 8ක් මං ගහගත්තා. දැන් පුරවන්නේ කොහොමද? මේවා ගණන් ටිකක් හදද්දි මේවා ආයි හිතන්නවත් දෙයක් නැහැ. ඉන්පුට් 3යි කියන්නේ පේලි 3 මේ පේලි 8යි. හරිද? ඉන්පුට් 3 දැම්ම F ගැහුවා. මේවා නිකන් ගහනවා. හරිද? මේ පළවෙනි ගණන් නිසා මේ මෙහෙම වෙන්නේ. හරිද? නැත්තම් මේක නිකන් ගහනවා. මේ F ට ළඟ තියෙන එක එකින් එක මාරු වෙනවා. ඊට එහා පැත්ත එක දෙකෙන් දෙක මාරු වෙනවා. ඊට එහා පැත්ත එක 4න් 4 මාරු වෙනවා. බිඳුවෙන් තමයි පටන් ගන්න මේ. බිඳුව 1 බිඳුව 1
බින්දුව එක බින්දුව එක එතන බින්දුව ලියුන්නේ බින්දුව එක ඔන්න එකින් එක මාරු කරා ඊට මෙහා පැත්ත එක දෙකෙන් දෙක මේ බින්දු දෙකයි එක ඒවා දෙකයි බින්දු දෙකයි එක ඒවා දෙකයි මු හතරෙන් හතර බින්දු හතරයි එක ඒවා හතරයි ඔන්න ඉන්පුට්ස් ටික දාගන්න හැටි හරිද මේකායේ ගණන් වලට අනුවවත් ඒ කිසිම ආකාරයකට මේ ඉන්පුට් වල පිරෙන මේ දැන් මම පුරවලා තියෙන සෙට් එක වෙනස් වෙන්නේ නැහැ හරිද ඉන්පුට් දෙකයි නම් අවස්ථා හතරයි ඒ හතර පිරෙන්නේ ওই විදිහටම තමයි ඒක ගණන් වලට අනුව වෙනස් වෙන්නේ ඒව මොකුත් නැහැ හරිද හරි මේ තමයි වෙන වැඩි දැන් මොකද වෙන්නේ මේ තියෙන්නේ AND ගේට් එකක් ඈ අමතක කරන්න එපා මේ තියෙන්නේ AND එකක් AND එක අවුට්පුට් එක මොකද වෙන්නේ කවුද ඉන්පුට් වෙන්නේ උන් ටික එකිනෙක වැඩි වෙනවා කවුද ඉන්පුට් වෙන්නේ උන් ටික එකිනෙක වැඩි වෙනවා මේ බිංදුවාරයක් බිංදුවයි එහෙනම් බිංදුවයි බිංදුවාරයක් බිංදුවාරයක් එක බිංදුවයි හරිද හරි මෙහෙම පුරවන්න දෙයක් නැහැ ඔයාලා මේකේ දන්නවා මේ ඉන්පුට් තුනෙන් කොහේ හරි තැනක බිංදුව වුණොත් මොකද වෙන්නේ බිංදුවෙන් වැඩි වෙනවනේ ඒ කියන්නේ ඕනම සංඛ්‍යාවක් බිංදුවෙන් වැඩි වුණොත් කීයද ආන්සර් එක බිංදුවයි ඒ කියන්නේ මේ කොහේ හරි ඉන්පුට් තුනෙන් කොහේ හරි තැනක බිංදුව තියෙනවා නම් අවුට්පුට් එක මොකද වෙන්නේ අනිවාර්යෙන් බිංදුව වෙනවා මේ මෙතන බිංදු දෙකයි කොහොමත් බිංදුවයි මෙතන බිංදුව එකක් තියෙනවා බිංදුවයි මෙන්න මෙතන විතරයි බිංදු නැත්තේ ඔන්න යා එක වෙනවා හරිද දැන් ආයේ අර සීන් එක ඇත්ත නේද මේ ආදාන සියල්ල එක වුණොත් ඔන්න ප්‍රතිදානය එක වෙනවා හරිද එච්චරයි එක වෙලා දින ආදාන සියල්ල එක වුණ තැනදී විතරයි AND ගේට් එක ඔන්න ප්‍රතිදානය එක වෙලා තියෙන්නේ ඔන්න ඔය ටික මතක තියාගන්න හරිද හරි ඔන්න AND ගේට් එක ගැන කතා කරන්න තියෙන්නේ මෙන්න මේ ටික මේකේ තියෙනවා බූලියානු සංකේතය බූලියානු ප්‍රකාශනය ඊට පස්සේ මේ සිම්බල් එක සහ ට්‍රුත් ටේබල් එක එන විදිහ අපි සාමාන්‍යයෙන් ට්‍රුත් ටේබල් එක පෙන්වන්නේ ඉන්පුට් දෙකක් දාලා මොකද අවම ඉන්පුට් ගානෙන් තමයි මේක පෙන්වන්නේ හරිද ඔන්න AND ගේට් එකේ වැඩි ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන ගේට් එක තමයි OR ගේට් එක හරිද මේකෙදි කියනවා මෙම ద్వාරය ලබා දෙන ආදාන වලින් එකක් හෝ සත්‍ය වුවහොත් මෙයාට ලැබෙන ඉන්පුට් වලින් එකක් හරි සත්‍ය වුණොත් ඒ කියන්නේ එකක් හරි එක වුණොත් ප්‍රතිදානයේ සත්‍ය වේ අරකිනම් ඔක්කොම එක වුණොත් තමයි ප්‍රතිදානය එක උනේ OR ගේට් එකක නම් එකෙක් හරි එන ඉන්පුට් වලින් එකෙක් හරි එක නම් අන්න ප්‍රතිදානය එක වෙනවලු හරිද අවම ආදාන ගාන දෙකයි උපරිම ආදාන ගාන සීමාවක් නැහැ අර AND ගේට් එකේ වගේම තමයි ප්‍රතිදාන ගාන එකයි ඒක ඉතින් කියන්න දෙයක් නැහැ හරිද ඒත් අවම ආදාන ගාන දෙකයි උපරිමේ සීමාවක් නැහැ හරිද ඕකේ යන් වැඩේට මේකත් මං ඇඳලා ඒ ටික කරලා පෙන්නන්නම් හරි මේ තියෙන්නේ දැන් OR ගේට් එක හරිද අවම ආදාන ගාන දෙකයි උපරිම ආදාන ගාන සීමාවක් නැහැ ප්‍රතිදාන එකයි හරිද ඔන්න බලන්න OR ගේට් එක කඳින විදිය දැන් කලින් AND ගේට් එක වගේ නෙමෙයි මෙයා චුට්ටක් අර නිකන් මොකක්ද ඒකට කියන්නේ නමලා දින්නේ නිකන් අඩසඳක් වගේ එකක් සීන් එකක් තියෙන්නේ හරි ඒක තමයි මේකේ තියෙන වෙනස දැන් AND ගේට් එක නම් මෙහෙම කෙලින්ම අඳින්නේ OR ගේට් එක නම් ටිකක් නමලා අඳින්නේ හරිද එතකොට මේකෙත් එන්න පුළුවන් අවම ඉන්පුට් ගාන දෙකයි ඒ නිසා මම AB කියලා ගන්නවා එහෙනම් මේ OR ගේට් එකක් තියෙන හැම තැනදීම වෙන්නේ ඒ යන ඉන්පුට් ටික එකිනෙක එකතු වෙන එක AND ගේට් එකක් නම් වැඩි වුණා මේකෙදි වෙන්නේ මොකද්ද මේකෙදි වෙන්නේ එකතු වෙන එක එහෙනම් මෙතනින් එළියට එන්න ඕනේ A plus B හරිද ඇයි යන්නේ කවුද උන් ටික එකතු වෙනවා හරි ඔන්න මම මෙයා ප්‍රතිදාන F කියලා ගත්තොත් මම F ට සූත්‍රයක් මට ගන්න පුළුවන් බූලියානු ප්‍රකාශනයක් ගන්න පුළුවන් F සමානයි A plus B කියලා හරිද දැන් නම් ඉතින් මේවා ඇති දෙයක් නැහැ කවුද වෙන්නේ මොකද වෙන්නේ කියලා විතරයි දැනගන්න ඕනේ හරිද සත්‍යතාවක වඳිනවා දැන් ඉතින් ආයි හිතන්නවත් දෙයක් නැහැ මේකෙත් ඉන්පුට් දෙකයිනේ ඉන්පුට් දෙකයි නම් පේලි කීයද පේලි 4යි හරිද පේලි 4යි ඔන්න ඉන්පුට් දෙක මන් දා ගන්නවා A B ඊට පස්සේ අවුට්පුට් එක F ඔන්න දාගත්තා පේලි 4යි කියලා අපි දන්නවා ඉන්පුට් දෙකයිනේ එතකොට දැන් මුව මාරු කරනවා බිංදුව 1 විදිහට මුව මාරු කරනවා දෙකෙන් දෙක බිංදු 2යි 1 2යි දැන් මේකෙදි වෙන්නේ එකතු වෙන එක බිංදුවයි එකතු වුනහම බිංදුවයි
බින්දුවයි එකයි එකතු වුණාම එකයි. එකයි බින්දුවයි එකතු වුණාම එකයි. එකයි එකයි එකතු වුණාම ඒත් එකයි. මේකේ ඔන්න බලන්නකො වෙන වැඩි. අර මේක කියලා තිබ්බ නේද? මේ ටියුට් එකේ කියලා තියෙනවා මේක වෙන වැඩි. මෙම ద్వාරය ලබා දෙන ආදාන වලින් එකක් හෝ සත්‍ය වුවහොත් ප්‍රතිදානය සත්‍ය වෙනවලු. එකක් හරි එක වුණොත්. හරිද? මේක විතරයිනේ දෙන්නම් බින්දුව වෙලා තින්නේ. ඒ නිසා මේකේ ප්‍රතිදානයත් බින්දුවයි අසත්‍යයි. මේකේ මෙයා එක මේකේ මෙයා එක මේකේ එකක් හෝ කිව්වම දෙන්නම් වෙන්නත් පුළුවන්. ඔන්න ප්‍රතිදානය එක වෙන තැන් ටික. හරිද? මම මේකෙම මේ ඉන්පුට්ස් තුනක් කියන එකත් පෙන්නන්නම්. හරිද? අපි දන්නවා දැන් ඉන්පුට්ස් තුනයි නම් A ඊට පස්සේ B ඊට පස්සේ C කියලා තව එකක් එනවා. ඊට පස්සේ F තියෙනවා. හරිද? ඉන්පුට් තුනයි දෙනවා තුනක් එනවා නම් P ලියනවා කීයද? 8ක් එනවා. 4යි 5යි 6යි 7යි 8යි. එහෙනම් මූ මාරු කරනවා එකින් එක බිංදුව 1 බිංදුව 1 බිංදුව 1 බිංදුව 1 විදිහට බිංදු 2යි 1 ඒවා 2යි බිංදු 2යි 1 ඒවා 2යි. මෙතන මාරු වෙනවා බිංදු 4යි 1 ඒවා 4යි විදිහට. හරිද? දැන් එකතු කරගෙන යන්න තියෙන්නේ. බිංදු ඒවා තුනක් බිංදුවයි මෙතන බිංදුවයි 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 1යි 1යි. එකයි මේකේ තියෙනවනේ මේ ලොජික් ගේට් වල මේක දැනගන්න ඕනේ. හරිද? ඔන්න බලන්න. හරිද? 1යි 1යි එකතු වුණාම ලොජික් ගේට්ස් වල කීයද? නම්බර් සිස්ටම්ස් අපි කතා කරානේ. නම්බර් සිස්ටම් වල කීයද 1යි 1යි එකතු වුණාම? 1යි 1යි එකතු වුණාම 1යි බිංදුවයි. මේකෙදි ලොජික් ගේට්ස් වලදී ඔන්න මාරු කරනවා වැඩි. හරිද? ලොජික් ගේට්ස් වලදී 1යි 1යි එකතු වුණාම ආන්සර් එක 1යි. හේතුව තමයි මේකෙදි කොයි වෙලේවත් බිට් දෙකක ආන්සර් එකක් එළියට එන්න බෑ. එක හරි බිංදුව හරි තමයි එළියට යන්නත් ඕනේ. එහෙනම් 1යි 1යි එකතු කරාම බිංදුව දාන්න බෑනේ. 1යි 1යි එකතු වුණාම ලොජික් ගේට්ස් වලදී නම් ආන්සර් එක 1යි. හරිද? ඒක හොඳට මතක තියාගන්න. හරි? ඔන්න 1යි 1යි එකතු වුණාම බිංදුවට එකක් එකතු වුණාම 1යි. එකට එකක් එකතු වුණාම ඒත් 1යි. 1යි බිංදුවයි කියන්නේ 1යි. 1යි බිංදුවයි කියන්නේ 1යි. 1යි බිංදුවයි කියන්නේ 1යි. 1යි බිංදුවයි කියන්නේ 1යි. ඔන්න 1යි 1යි. මෙන්න මෙහෙම එකක් එන්නේ. හරිද? තේරෙනවද මේක වැඩි? කවුරු හරි ඉන්පුට් එකක් එක වෙලා තියෙනවා නම් මේකේ ප්‍රතිදානය එක වෙනවා. ඔක්කොම ටික බිංදුව වෙන අවස්ථාවේදී විතරක් ප්‍රතිදානය බිංදුව වෙනවා. ඕක තමයි O ගේට් එකක වෙන්නේ. හරිද? ඔන්න අපේ ප්‍රධාන ගේට්ස් තුන. බේසික් ලොජික් ගේට්ස් තුන ගැන තුනේ තියරි එක කතා කරලා ඉවරයි. හරිද? ඊට පස්සේ මේ තුන කතා කරාට පස්සේ මගේ අයිඩියා එක තමයි මම සාමාන්‍යයෙන් කරන විදිහ තමයි මේ බේසික් ලොජික් ගේට්ස් පාවිච්චි කරලා කොහොමද සර්කිට් එකක් හදාගෙන යන්නේ අපි. ඔන්න ඔය ටික ගැන කතා කරන්න ඕනේ. හරිද? ඊළඟ පාර්ට් එකෙන් අපි කතා කරනවා මෙන්න මේ බේසික් ලොජික් ගේට්ස් පාවිච්චි කරලා AND එක, NOT එක සහ OR ගේට් එක. ඔන්න ඔය තුන පාවිච්චි කළා කොහොමද අපි සර්කිට් එකක් නිර්මාණය කරන්න. සර්කිට් එකක් ඇඳගන්නේ කියන එක. හරි. අපි ඒක ඊළඟ පාර්ට් එකෙන් කතා කරමු. ඔයාලා ඔක්කොටම සුබම සුබ දවසක්.